Hello. Hi ඔයගලන්ට කොහමද? ඉතින් දැන් මම ලෑස්ති වෙලා ඉන්නේ පොඩි ගමනක් යන්න. ඉතින් වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් යන්න එළියට. ඉතින් හැමදාම වගේ මම ලෑස්ති වෙලා ඉවර වෙලා ඔයගලන්ට කතා කරන්නයි හදන්නේ. හැබැයි මේ හැමදේම කරන්න කලින් මට මගේ බර්ත්ඩේ එක ළඟදී තිබ්බනේ. ඉතින් මට ඒකට ගොඩක් ගිෆ්ට්ස් හම්බුණා. හම්බෙච්ච මං ආසම ගිෆ්ට් එහෙම කියන්න බෑ මට හම්බෙච්ච ඔක්කොම ආසයි. හැබැයි අද දවසේ මං අරන් යන සහ මට අද යූස් කරන්න පුළුවන් විදිහේ ගිෆ්ට්ස් දෙකක් මම ෆස්ට් ටයිම් යූස් කරන්න යන්නේ. ඔයගලන්ටත් පෙන්නලා. ඉතින් අන්බොක්සිං එක මං කරා. ඒක දැන් එච්චර කාලයක් මට බලාගෙන ඉන්න බෑනේ. ඉතින් මං ඔයගලන්ට පෙන්නන්නම් මගේ ෆස්ට් එක අවුට්ෆිට් එක පෙන්නන්නම් මං මගේ දැන් මම පෙන්නන්න යන ගිෆ්ට් එක පෙන්නලා. ඉතින් මේක තමයි මගේ ගිෆ්ට් එක. මොකක්ද කියලා පේන්නේ නැහනේ. මම හරියට පෙන්නන්න. මගේ ෆේවරිට්ම බ්‍රෑන්ඩ් එකක්. චාල්ස් ඇන්ඩ් කීත් බෑග් එකක් මට හම්බුණා මගේ බර්ත්ඩේ එකට. ඉතින් මගේ හොඳම යාළුවා තමයි මට මේක දුන්නේ. ඉතින් මම ඔයගලන්ට මේ බෑග් එක පෙන්නන්න යන්නේ. I love this bag and then I love the color. ඉතින් මං අද මේක තමයි මං අරන් යන්නේ. ඉතින් මේක හරිම ලස්සනයි බෑග් එක මේ යුනික් ස්ටයිල් එකක්. මේක ඕපන් කරන්න තියෙන්නේ මැග්නටික් ලොක් එකක් තියෙන්නේ. මං තාම ස්ට්‍රයිප් එක ගලලත් නැහැ. ඒකේ තව ස්ට්‍රයිප් එකක් තියෙනවා මං හිතන්නේ. නේ ස්ට්‍රයිප් එක මං දාලා තියෙන්නේ මේ අතේ තියෙන එක. So this is my bag. ඉතින් බෑග් එකට පස්සේ මම තව ගිෆ්ට් එකක් අන්බොක්ස් කරන්න යන්නේ. මගේ තව හොඳම යාළුවෙක් තමයි මට මේක දීලා තියෙන්නේ. Daisy Love Mark and Jacob එකේ. ඉතින් මම මේක අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් අපි ඔක්කොම එකට වෙලා අන්බොක්ස් කරමු. මොනවද කියන්නේ මේ? මං ආසම මාක් ඇන්ඩ් ජේකබ්ස් එකේ ඒගොල්ලන්ගේ බොටල්ස් වලට ඒවා හරිම ලස්සනයි. ඒගොල්ලන් ලස්සන ලිඩ් එකක් තියෙන හැමතිස්සෙම ඒගොල්ලන්ගේ බොටල්ස් වල. I think this is a very cute pink color. හරිම ලස්සනයි ඒක. Just we'll give a moment for this beautiful lid. It's a beautiful flower. I love it. So I'm going to use it for the first time. හරිම මල් සුවඳක් තමයි තියෙන්නේ. This is so actually it says so sweet. So it is actually so sweet. I love it. So මගේ gift දුන්නේ යාළුවන්ට thank you. මං ගාව තව gifts ගොඩක් තියෙනවා. මං ඒවත් ඔයගලන්ට පෙන්නන්නම් මේ vlog එකේ. ඉතින් මගේ outfit එකට ගැලපෙන්න මගේ handbag එක unbox කරන එක තමයි මං විශේෂයෙන් කරන්න ඕනේ. නිසා මගේ perfume එක use කරන එක. ඉතින් මං දැන් අඳන් ඉන්නේ හරිම cute dress එකක්. So I'll show you guys. මට මේ ඩෙනිම් ඩ්‍රස් එකක් ඕන වෙලා තිබ්බ ගොඩක් දවස් ඉඳලා. ඉතින් මේක ඩෙනිම් මං ඩෙනිම් ඩ්‍රස් එකක් කියලා තමයි Shein එකකින් ඕඩර් කරේ. හැබැයි this is not a proper denim dress. මේක නිකන් ඩෙනිම් color red එකකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා මට. Can you all see? ඒක මෙතන ටයි කරන්න තියෙනවා. සහ ඇතුලෙන් ටයි කරන්න තියෙනවා. I think මෙහි UK වල මේ දවස්වල සමහර හින්දා හරිම රස්නෙයි. එහෙම අපිට ගොඩක් කවර් කරගෙන ඇඳගෙන යන්න බෑ. මම හිතන්නේ ලංකාවටත් වඩා හරි අමුතු වෙදර් එකක් තියෙන. ඒ කියන්නේ රස්නේ කෙලින්ම මම ඔය කලින්ත් කියලා තියෙනවා ස්ට්‍රේට් සන්ලයිට් එක තියෙන, හියුමිඩිටිත් වැඩි.
එතකොට ටක් ගාලා දාඩි දාන මට already දාඩි දාලා තියෙන්නේ. ඉතින් මේක තමයි මගේ dress එක. I'm wearing a nice shoe අද. මම දන්නේ මට නිකන් හිතුණා නිකන් shoe එකක් දාන්න ඕනේ කියලා ටිකක් heel එකක් තියෙන. ඉතින් I'll show you. මේක silver color shoe එකක්, water node color to wear. It looks cute. And then I have a silver color jewelry. ඒකට match වෙන්න. I think මම outfit එක මම එළියට ගිහලා හරියටම පෙන්නන්නම් මම හිතන්නේ ගේ ඇතුලේ පේනවත් අඩුයි. ඉතින් මම කරන දේවල් මාත් එක්ක ඔයගොල්ලන්ගේ පොඩි චූටි outing එකක් එක්ක යනවා. As usual, let's go. හරිම සතුටුදායක නිවුස් එකක්. දැන් සාමාන්‍යයෙන් මම ගෙදර ඉන්න දවසට දැන් සැටර්ඩේ සන්ඩේ ඉන්නේ. එතකොට වීක් ඩේස් වල නම් හොඳට දැන් මේ දවස්වල ආව පායලා හොඳ ලස්සන වෙදර් එකක් තිබෙයි එහෙම. හොඳට මව්වයි රස්නෙයි එහෙම. දැන් අද ඉතින් මම හිතුවා දැන් ඇදගෙන එළියට ආවහම අද රස්නේනේ. ඉතින් එළියට ගෙදරින් එද්දිත් රස්නෙට තිබ්බා. දැන් එළියට ආවහම මේ වහිනවා. නෑ පොඩ්ඩක් කර නිකන් අහසත් ග්ලූමි හොඳටම වහිනවා. ඉතින් යාර වැඩට යනකම්ම හොඳට මේ අවුව පහල දිලා නිවාඩුවක් තිබ්බ ගමන් ටක් ගාලා වහිනවා. මම හිතන්නේ මේ වෙදර් එක වැඩ කරන්නේ මේ මට ඕන දේ ඔපොසිට්. ඊළඟ සැරේ මේ එළියට යන්න නැතුව ඉන්න සමහරට ගෙදර ඉන්න හිතුවනම් හොඳ ලස්සනට අවුව පහල තියෙයි. දැන් හෙට එහෙම පෙන්නනවා 27 degrees වලට. ඒකට හෙට ලස්සනට තියෙයි. පිස්සුද? ඔය රෝමන් බාත්ස් යනවද? රෝමන් බාත්ස් මම එකයි යන අවුරුදු දෙකමාරක් තිස්සේ. ගොඩක් කාලයක් තිස්සේ තමයි අපි රෝමන් බාත්ස් යන්නේ. මෙයා ගොඩක් ආසාවෙන් තමයි රෝමන් බාත්ස්. සෑහෙන ආසාවක් තමයි තියෙන්නේ. මගේ මොන්ට අල්ලගෙන ඉන්නේ. අපි යනවා බාත් වලට තමයි යන්නේ. බාත් වලට මම කලින් ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා මම රෝමන් බාත් බලලා තියෙනවා. ඒ වගේම තව බාත් වල තියෙන තව ඒ වගේ ටූරිස්ට් ඩෙස්ටිනේෂන්ස් දෙක තුනක් බලලා තියෙනවා. ටූරිස්ට් ස්පොට්ස් දෙක තුනක් බලලා තියෙනවා. ඉතින් මේ යන්නේ ලොකු ප්ලෑන් එකක් ඇතුළේ නෙමෙයි. ගිහිල්ලා බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. මම කලින් ආපු සැරේ මට ගොඩක් දේවල් බලන්න හම්බුන්නේ නැහැ. මොකද මේ එදා වැස්ස දවසක්. ඒක හින්දා ගොඩක් සීතලයි. ඒකත් එක්ක මට හරියට ඒ එළියේ තිබ්බ දේවල් බලන්න හම්බුන්නේ නැහැ. රෝමන් බාත් එක තමයි මම හරියටම බැලුවේ ආපු සැරේ. ඉතින් මේ සැරේ ගිහිල්ලා ඊළඟට අවුට්ඩෝර් ඒව තමයි බලන්නේ. ලොකු වෙනසක් නැහැ. එදා තරම් හයියෙන් වහින්නේ නැහැ. උනට චුට්ටි වැස්සක් තියෙනවා. අපි ඉතින් බාත් වලට යමු. අපි බාත් වලට ඇවිල්ලා ඉන්නේ. කාර් පාක් එකත් ලස්සනයි බාත් වල. car park එක නෙමෙයි car park එකක්. ඉතින් දැන් එළියට යන්නයි හදන්නේ මෙතනින්. ඊට පස්සේ ගිහිල්ලා බලමු කොහෙද යන්නේ කියලා.
ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. ඔයාලා මොකක්ද හිතන්නේ මගේ අවුට්ෆිට් එක ගැන? ඒක මට හොඳයිද? නැත්නම් ඒක එච්චරම හරියන්නේ නැද්ද? මට ඒකට කොම්ප්ලිමන්ට් එකක් නම් හම්බුණා පාරේදී. That's such a good thing. ඉතින් ඔහොම අවුට්ෆිට් එක එතන පොඩ්ඩක් ෆැෂන් ෂෝ එකක් දාලා විදිගෙන යන්නේ. මෙතන අපිට බාත් වල අයිකොනික්ම සීන් එකක් තමයි මේකට කියන්නේ පත්නි විය කියලා. මෙතන පත්නි බ්‍රිජ් එකක් තියෙනවා. හරිම ලස්සන සීන් එකක් ඒක. මෙතන තමයි ඔයගොල්ලෝ බ්‍රිජටන් TV සීරීස් එක එහෙම දන්නවනම් මේ හරිය මෙතනම නෙමෙයි. ඒ කියන්නේ මේ බාත් කියන පැත්තේ තමයි ඒක ගොඩක් ෆිල්ම් ලොකේෂන්ස් වලට අරන් තියෙන්නේ. එතන විතරක් නෙමෙයි මෙහෙත් තියෙනවා මේ වගේ ෆිල්ම් ලොකේෂන්. එතන ඈත මේ බෝට් එකක් තියෙන. ඒ බෝට් එකේ පාටි එකක් තියෙනවා. හෙන් පාටි එකක්, බැචලර්ස් පාටි එකක්. හරිම ෆන්. ඒගොල්ලෝ එක විදියට ඇඳලා ඩාන්ස් කරනවා, සින්දු කියනවා. That's really nice. I think මේ view එක හරි ලස්සනයි. හැබැයි ටවුන් එකේ හින්දා ටිකක් කලබලයිත්. එහෙමම අපි ගියා බාත් මාකට් එකට. මේ බාත් මාකට් එකට මම ඇත්තටම කලින් ගිහිල්ලා තිබ්බේ නැහැ. මට යන්න ඕනකම තිබ්බා. හැබැයි ඒක මං හිතන්නේ 4 o'clock 5 o'clock වගේ වෙද්දි වහනවා. ඒකත් එක්ක ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් හරිම ලස්සනයි. ඒකේ තියෙන දේවල් මේ හරිම cutesy. ඉතින් එන්ට්‍රන්ස් එකේම තිබ්බා ලෑම්ප් ෂොප් එකක්. මම හරි ආස වුණා ඒකට. ඒක නිකන් හරිම මේ ටර්කිෂ් වයිබ් එකක් තිබ්බේ ඒවා. මම දැකලා තියෙනවා ටිකක් ඔය ඒස්තටික් වගේ ටයිප් ගෙවල් වල එහෙම තියෙනවා. හරි ලස්සනයි. මම එහෙම කැෆේස් වල එහෙමත් තියෙනවා මේවා. හරිම මේ කලර්ෆුල්, හරිම ලස්සනයි එතන. ඉතින් ඊට පස්සේ එහෙමම තවත් ෂොප්ස් නිකන් මේවා වින්ඩෝ ෂොපින් එහෙම මුකුත් ගන්න බලාගෙන ගියම නම් නෙමෙයිනේ. ඉතින් මට ෆ්ලෑග්ස් හම්බුණා. ඉතින් ලංකාවේ කොඩිය තිබ්බේ නෑ ගයිස්. හරිම දුකයි. ඒ ලංකාවේ කොඩිය තියෙන්නේ නැත්තේ. ඔයගොල්ලෝ හිතනවද තිබ්බද නැද්ද? තිබ්බද? දැක්කද? කාටද පුළුවන් උනේ ස්පොට් කරගන්න? ඒක ලංකාවේ කොඩිය නෙමෙයි නේද? බලමු මට හම්බෙයිද කියලා. මං හොයලා මට ලංකාවේ කොඩිය බලන්න ඇත්තටම මේ හොයාගන්න හම්බෙයිද කියලා. ඔන්න හම්බුණා. මම මේක මෙහෙම දිග අරන් ඉඳද්දි එතනින් ගිය කට්ටියක් hina වෙලා ගියා. ඒ කියන්නේ not in a bad way, in a good way. ඉතින් හැමම අපි ඇවිදගෙන ගියා. ලස්සනයි ඒ shops ටික නිකන් වටේ බලන්න. මං හරි ආසයි මේ වගේ චූටි බඩු තියෙන shops වල ඇවිදින්නත්. ඉතින් ඒකත් ස්පෙෂල්. ඉතින් මගේ කැමරාමෑන් ඉන්නවා මාත් එක්ක එකම. මම පේනවා. එයා හරි මාසයි buildings වල එහෙම photos ගන්නත්. I think cameraman let's give a moment for my cameraman. ඊට පස්සේ මේ cute කඩේට ගියා. ඒකේ තියෙනවා jewelry. ඉතින් මේව බලනවා තරම් සතුටක් මට නෑ. මම මේව ගන්න හැම විශේෂ ආසාවක් නැහැ. හැබැයි මං හරි ආසයි මේ තියෙන මොනවාද varieties කියලා එහෙම බලන්න. ආසම හිතන දෙයක් වගේ තිබ්බොත් ගන්නවා මෙමරි එකක් වගේ. එහෙම ඇරෙන්න මම බොරු දේවල් වලට වියදම් කරන්න එච්චර කැමති නෑ. මං හිතලා මං ගොඩක්ම ඕන දෙයක් වගේ නම් තමයි ගන්නෙ. ඉතින් ඔය ජුවලරි වගේ දෙයක් මං කලිනුත් මං හිතන්නේ කියලා තියෙනවා. මං ගාව තියෙන්නේ හරිම ලිමිටඩ් පීසස් කීපයක්. ඒ ටික තමයි මම මාරු කර දාන්නේ. ඒක ඇත්තටම මං හිතන්නේ මටත් ලේසි එතන මට arrange කරගන්න. ඉතින් ඒ වගේ මෙතන බොක්ස් තියෙනවා. මෙතන ඇත්තටම බොක්ස් ලාභයි. ඉතින් ඕගොල්ලෝ බාත් එනවා නම් UK වල ඉන්න ඔයාලා බාත් කියන්නේ ලොකු tourist destination එකක් නිසා. ඉතින් මේ මාකට් එක අමතක කරන්න එපා. This is such a nice place. ඒ වගේ pastries උත් එතන තියෙනවා. ඒකට එළියට ගියාට පස්සේ හරි bohemian style වගේ ඇඳුම් එහෙමත් තියෙනවා. ගොඩක් එක varieties තියෙනවා. ඉතින් මේවා මම හිතන්නේ අපිට අලුත් දේවල් නෙමෙයි ලංකාවේ batik. එතකොට මේ වගේ tie dye ඒවා එහෙම හරියට තියෙනවනේ. ඉතින් මේවා හරි අලුත්. මෙතන flags වගේක් දාලා තියෙනවා ඇඳුම් එක්ක. ඉතින් අපි මේ වෙලාවේ අපි මාකට් එකට ගියේ එක හොඳට ගියා. මොකද මම හිතන්නේ 4-5 විතර වෙද්දී මාකට් එක වහනවා. මට මාකට් එකේ ඉඳලා හම්බුනේ ලාභෙට හම්බුනේ මෙයාව. යල් 50යි බ්‍රෝ. මෙහෙ
අමුතුම වයිබ් එකක් තියෙන්නේ. මං හරි ආසයි බාත් වෙන්න කොහොමත්. හරි ලස්සනයි. ඉතින් මේ බලනකෝ බාත් එක මෙතන ක්‍රිස්ටෝෆර් හොටෙල් එකක් මෙතන තියෙනවා. ඒ වගේම shopping center එක මෙතන තියෙනවා. මට ඒ පැත්තට යන්න ඕනේ. හරිම ලස්සනයි මේ buildings ඔක්කොම මේ කාලේ විදිහටම තියෙන ලොකුවට මේ අර රිපෙයාර් කරලා වෙනවම renovate කරලා නැහැ. renovate කරලා තමයි තියෙන්නේ. අලුතෙන් ආයෙමත් rebuild කරලා නැහැ කිසිම එකක්. ඒ විදිහටමයි තියෙන්නේ. so pretty. දැන් ගොඩක් බඩගිනිත් එක්ක කන්නේ නැහැ කියලා එළියට ආපු ගමන් ඒ උඩට බඩගිනි. shoes බලන්න ඕනේ. self ලස්සන sandals තියෙනවා. so pretty. glittery. මට එකක් හම්බුනේ නැහැ. දැන් මෙයාමට තෑග්ගක් තෝරනවා. නෑ බොරු මට නෙමෙයි යාටම තමයි බලන්නේ. This is nice, man. You did not see it. It's a sale. £35. ඒකේ තරගියේ නෑ තිබ්බා ඒ උනාට ඒක සෙට් උන්නේ නෑ මම තව බලමු මං සැන්ඩල්ස් දෙකක් හොය යන්නේ තාම හම්බුන්නේ නෑ ගොඩක් දවස් ඉඳලා මට ඕනේ ඩියුරබල් වෙන්න ඕනේ කම්ෆර්ටබල් වෙන්න ඕනේ හැමදේම ටික් වෙන්න ඕනේ ඒක තමයි අමාරුම ඒක කෑම මොනවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ මේ සුෂි ස්පොට් එකකට ආවම මේවා තියෙනවා පොකේ බෝල්ස් තියෙනවා salmon poke bowl. මේක නෑ මේ grilled chicken එකක් තමයි. මේ වගේ જાතිය sushi එක. salmon. වකනද? වකනව නේද ඒක? අපිට sushi නම් normal. what juice coming? මේක තියෙනවා නේ. මේක. No. No thanks. Drinks. Coke. ගන්න. No. සිතුනේ. හරිද? හරි. වතුර එකක් ගමනේ. අපිට ආව අපේ ෆස්ට් එක කස්සු චිකන් අපිට තව තියෙනවා සෝසස් එක like this one yeah wow all done මම කාලා ඉන්නේ ගොඩක්ම තව කන්න ඉඩ තියෙනවා කව බඩේ ඒකින්ද තව මොනවා හරි හොයාගෙන යනවා මේකම කන්න බෑ
අපි මෙහෙම බාත් වලින් ගෙදර යන්න තමයි හැදුවේ. හැබැයි බලන්නකො මොකද ඉස්සරහට වෙන්නේ කියලා. A little longer than a few minutes later. ප්ලෑන්ස් චේන්ජ් වුණා. ගෙදර යන ප්ලෑන් එක අමතක කරලා සැන්ඩල් එකක් හොයන ප්ලෑන් එකට ආවා. ඒකෙන් හින්දා අපි shopping center එකකට ආවා. ඉතින් එහෙනම් අපි යමු ඔෆිස් සැන්ඩල් එකක් හොයාගෙන තමුණල් තියෙන කියලා බලන්න. shopping center එකට ආවා. මම මේකට කලින් ඇවිල්ලා නැති හින්දා හරියටම දන්නේ නැහැ කොහෙද shops තියෙන්නේ කියලා. ඉතින් මට ඕනේ සැන්ඩල්ස් ගලන්නනේ. ඒක හින්දා අපි කොමාරි එම අපිට මැප් එකක් වගේ හම්බුණත් ඒකෙන් බලා ගන්න පුළුවන් කොහෙටද යන්නේ කියලා. ඉතින් අද හරියම බිසි. මොකද මේ සැටර්ඩේ නිසා ගොඩක් අය shopping ඇවිල්ලා තියෙනවා. මේක 8 වෙනකන් ඇරලා මම හිතන්නේ දැන් තමයි ඉර එළිය තියෙන්නේ. අපි උදේවරුේ ඇවිදිද්දි ඉර තිබ්බේ නෑ. දැන් පොඩ්ඩක් එළියයි වගේ. ඉතින් අපි යමු. ගිහිල්ලා shop කරමු. මම ඩ්‍රෙස් එකක් ගත්තා. මම ඩ්‍රෙස් එක පෙන්නන්නේ නෑ දැම්ම. මොකද මට ඉවෙන්ට් එකක් තියෙනවා. මම ඒකට ඔයගලන්ට ඇඳලම පෙන්නන්නම්. ඉතින් ඉවෙන්ට් එක ගැන මම කියන්නම් ඊට පස්සේ ඉස්සර. දැන් ඇවිල්ලා ඉන්නේ පොඩි ස්පොට් එකකට. මෙන්න මේ ඒක ගියානේ. කෝන් ඩොග් කන්න. මේ යන ගමන් දැක්කා කෝන් ඩොග් ස්පොට් එකක්. කෝන් ඩොග් කාලා තියෙනවද? ඒක සැරයක් හරි දෙපාරක් වගේ කාලා තියෙනවා. මට හිතුණා ආයෙත් try කරලා බලන්න. ගොඩක් කාලෙකින් කෑවේ නෑ. මම මෙද බර්ගර්ස් කන්නේ කෝන් ඩොග් තමයි කන්නේ. කෝන් ඩොග් එක ඇවිල්ලා ඊට පස්සේ එමඑන්එස් එකට යනවා බලන්න මං හොයන දේවල් තියනවද කියලා. ඊට පස්සේ අපි එහෙම ගෙදර යනවා කෝන් ඩොග් එක කරගෙන බලන් ඉන්නේ. එනකන් ඉන්නකෝ. අනෝ ඔහො වැඩි උඩට ගන්න එපා. හරි. කන්න. Do you like it? Nice. Plain නේද? කලින් සෝස් එක ගන්නවා. මම සෝස් කාලා ගන්න එක. සෝස් එක ඉල්ල ගන්න කරනවද? බබල් ටී එකක් බොන්න ආවා. කාලේ ඉවර වෙලා. කැලරි ඩ්‍රින්ක්ස් වලින් ගන්න. ගොඩක් ඒවා තිබ්බේ නෑ. ඒක හින්දා ගන්න අපි ගත්තේ ටාරෝ මිල්ක් එක. මම කලින් vlog එකකත් කිව්වා මේ ටාරෝ මිල්ක් එක මම first time try කරා. ඒක හරිම රසයි. හැබැයි ටැපියෝකා බෝබ තිබ්බේ නෑ. ඒක හින්දා අපි ගත්තේ ලයිචි ජෙලි එක. ඒකත් හොඳයි හැබැයි. දැන් බබල් ටී එක අරගෙන මම ගෙදර යනවා. මෙතන අදට ප්ලෑන්ස් ඉවරයි. එහෙනම් මම කලිනුත් හිතුවේ හැබැයි තවත් එක්ස්ටෙන්ඩ් වුණා ඒක. ඔයගොල්ලෝ ටාරෝ මිල්ක් එක බීලා නැත්නම් බීලා බලන්න ආසයිතේ. අපි දැන් කාර් පාක් එකට යනවා. අපේ අද දවස් ඉවරයි. මට ඕන කරන දේවල් නෙමෙයි ගත්තේ ඕන නැති දේවල්. මම හිතන්නේ ඔයගලන්ටත් මේක රිලේට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ shopping කරාම මොන හරි ගන්න හිතාගෙන යනවා. හැබැයි ඒක ගන්න නැහැ. වෙන කොහෙවත්ම නැති එකක් තමයි ගන්නෙ. ඒක තමයි මට උනේ. ඉතින් තවත් මගේ බලන්න මට ඒක කියාගන්න දෙන්නේ නැහනේ. ගොඩක් ඉන්න සද්දේ අඩු වෙනකන්. ඉතින් තවත් මේ වගේ vlogs මම ඔයගලන්ට අරන් එනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. මම subscribe කරලා තියාගන්න. මම Francis. See you later. Bye.